හරි. අපි දැන් එන්නේ වායු නියමයේ කොටසට. වායු නියමය කියන කොටස තමයි අද පළවෙනි දවසේ ආරම්භකම දවසේ කතා කරන්න යන්නේ. ඒ කොටසේ එන්න කලින් මම පොඩි කාරණාවක් කියන්න. හරිද? දැන් අපි unit 2, unit 3, unit 1 ආශ්‍රිතව අපි පේපර් එකක් කරා first term test එක. හරි. දැන් first term test එකෙන් මට තේරිච්ච කාරණාව තමයි ඔයලා කොච්චර පාඩම් කරා. හරිද? ඔයලගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයලට ඒ ප්‍රශ්නේ කියන්නේ. ඒ ප්‍රශ්නේ කරනකොට ප්‍රශ්නේ පටන් ගන්නෙ කොහොමද? ප්‍රශ්නේ කරගෙන යන්නේ කොහොමද? අන්න ඒ කියන කාරණා තමයි ඔයලගේ අවුල් වෙන්නේ. කියන්නේ මම දැන් මෙහෙම ගන්නද්දි දැන් මම third unit එක ගත්තොත් third unit එකේ මම එක කොටස්නේ කඩලා ගන්නේ ගණන් වර්ග වෙන වෙනම තමයි ගන්නේ. හරිද? එහෙම පේපර් එකට එන්නේ නෑනේ. අපි මොකද්ද පුරුදු වෙන්න ඕන? අපි පුරුදු වෙන්න ඕන ඒ ගණන් ඔක්කොම එක සැරේට ආවම අන්න එතකොට කියන්නේ එකම ගාන හදන්න නැතුව ගණන් විවිධ ගණන් අර එක පාරට හදනකොට එතෙන්දී ඔයලා පොඩ්ඩක් එතෙන්දී ඔයාලට හිතා ගන්න බැරි ගතියක් තමයි මට පේන්නේ. ඒකට පොඩි මේ එකක් කියන්නේ දැන් මෙහෙම හැමදාම සතියාන්තේ අපි පැය භාගයක මේ එකක් කරනවා. හරිද? පැය භාගයක පේපර් එකක් කරනවා. හරිද? මේ සතියේ මම පැය භාගය කරන්නේ first unit එක. හරිද? first unit එකේ සාමාන්‍ය පේපර් එකට එන ආශ්‍රිත ස්ට්‍රක්චර්ඩ් එකක් සහ second unit එකේ ස්ට්‍රක්චර්ඩ් එකක්. හරි? ඒ ආශ්‍රිත දෙකක් තමයි මේ සතිය යන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟ සතියේ මම යන්නේ දැන් ඔයාලගේ බහුවර්ණ පැත්තත් ටිකක් අවුල්. දැන් ලියන පැත්ත හදනවා වගේම තමයි බහුවර්ණ පැත්තත් හදන්න ඕන නිසා ඊළඟ සතියේ විනාඩි 15ක මම MCQ විනාඩි 15කට මම දෙන්නම් MCQ 8ක් පළවෙනි සතියේ 8ක් දෙන්නම්. ඊට පස්සේ ඊළඟ විනාඩි 15 තුන්වෙනි පාඩමෙන් ස්ට්‍රක්චර්ඩ්. හරිද? අන්න ඒ වගේ අර මෙහෙම වෙනම ගණන් හදන්න නැතුව අපිට ඒ වගේ ගණන් ගොඩක් එක සැරේට අහමත් පුළුවන් වෙන්න ඕන පේපර් එක කරන්න. හරිද? මට ඔයාලගේ පේනවා. ඔයාලා මෙහෙම ගන්නද්දී ඔයාලා හදාගෙන යනවා තමයි. ඒක හරි. ඒ කියන්නේ ඔයාලට ඒ ගාන හදන්න පුළුවන්නේ. පුළුවන් නිසානේ ගාන හදන්නේ. හැබැයි පේපර් එකකදී එහෙම එකම ගාන එන්නේ නැහැ. ගණන් විවිධ ගණන් එනවා. හරිද? ඒ නිසා අන්නේ ඒකට අපි මුලින්ම ප්‍රැක්ටිස් කරන්න ඕන. නිකන් O level සහ A level අතර වෙනස වෙන්නේ ඕක. O level වල අපි කටපාඩම් කරලා ගිහිල්ලා ලියනකොට ඒක හැමම ලියන්න තියෙන්නේ. හැබැයි A level වල මේ විෂය ගත්තොත් physics chemistry ගත්තොත් කටපාඩම් කිරීමක් කළා ගොඩ දා ගන්න බෑ. මොකද ඒකට තර්කය අපි හදා ගන්න ඕන. හරි? කොච්චර පාඩම් කරත් ඔයාලට තියෙන දුකක් වෙන්න පුළුවන්. ඔයාලගේ ලකුණු අඩු වෙන්න පුළුවන්. හරිද? කමක් නැහැ. පාඩම් කරන්නත් ඕන. ඒ වගේම ඒ පාඩම් කරපු දේ අපි පේපර් එකට ලියන්න ප්‍රැක්ටිස් එකක් වෙන්න ඕන. හරිද? ඒ නිසා මම මේ පාඩමත් එක්කම කරන අර ඒ පේපර් එකට හොඳට ලෑස්ති වෙලා ඉන්න. හරිද? එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම බය වෙන දෙයක් නැහැ. ඔය ඉන්න ලකුණට වඩා උඩ ලකුණකට යන්න පුළුවන්. හැබැයි කැපවීමෙන් වැඩ කරන්න ඕන. හරිද? හරි. අපි එනවා පළවෙනි ප්‍රශ්නය. පළවෙනි නියමය බොයිල් නියමය. බොයිල් නියමයේදී කියන්නේ මෙච්චර. හරිද? අදම මතක තියාගන්න. ආයි වෙන දවසකට තියන්න එපා. බොයිල් නියමයේදී කියන්නේ මෙච්චර. බොයිල් නියමයේදී කියන්නේ උෂ්ණත්වයේ නියතයි. බොයිල් නියමයේ දානකොට තියෙන්න ඕන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි බොයිල් නියමයේ දාන නම් උෂ්ණත්වය නියත වෙන්න ඕන. හරි. ඒ උෂ්ණත්වය නියත වුණා. කියන්නේ T කියලා ගමු. T නියත වුණොත් තමයි අපිට බොයිල් නියමයේ දාන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව දැන් සිලබස් මේ පොතේ නම් කියන්නේ නියත උෂ්ණත්වයකදී ස්ථීර වායු ස්කන්ධයක්. ඒ කියන්නේ එයාගේ තියෙන වායු ස්කන්ධය ස්ථීර වෙන්න ඕන. ඒ කියන්නේ ඒකත් මොකද්ද වෙන්න ඕන? ස්ථීර වෙනවා කියලා කියන්නේ මොකද්ද? වායු ස්කන්ධය ස්ථීර වෙනවා කියලා කියන්නේ වායු ස්කන්ධයත් නියත වෙන්න ඕන. ඒ කියන්නේ එමුත් නියත වෙන්න ඕන. හරි. M නියත නම් අපි තුන්වෙනි පාඩමේදී කතා කරා N සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. එකම වර්ගයේ වායු. හරිද? මෙතන වායු ගොඩක් තියෙන බෑ. එකම වර්ගයේ වායුක ස්කන්ධය. ඒතර එකම වායුගේ මෞලික ස්කන්ධය නියතයි. වායු ස්කන්ධය නියත නම් එයාගේ මෞල ගානත් මෙතෙන්දී නියතයි. එනොත් අපිට කියන්න පුළුවන් නියතයි. හරි. එහෙනම් බොයිල් නියමයේ දාද්දි තියෙන්න ඕන අනිවාර්යම තත්ත්ව දෙක තමයි
උෂ්ණත්වය නියත වෙන්න ඕන සහ එකම වර්ගයේ වායු ස්කන්ධයක් නියත වෙන්න ඕන. හරි. ඔය දෙක ඔන්න ඔය කියන තත්ත්ව දෙක සම්පූර්ණ වුණාට පස්සේ බොයිල් නියමයෙන් කියනවා උෂ්ණත්වය නියත විටත් යම් කිසි වායු ස්කන්ධයක් යම් කිසි වායුවක ස්කන්ධය ස්ථිර වුණාමත් ඒකේ ඒ වායු වල පීඩනය තියෙනනේ. පීඩනය ඒ වායුවේ පීඩනය තියෙන අපි දන්නවා වායු වලට පීඩනයක් තියෙනවා. හරිද? ඔය වායුවේ පීඩනය මොකද්ද වෙන්නේ? ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා ඒ වායුවේ පරිමාවට. තේරෙනවද? හරි. ඒ කියන්නේ අපි සංකේත වලින් ගත්තොත් P ප්‍රතිලෝමව සමානුපාතිකයි V ට. හරි. අනුලෝම සමානුපාතික වුණොත් එක යට V කියලා අපි ගන්න වෙන්නේ. හරි. තේරෙනවද? ඒ කියන්නේ බොයිල් නියම වෙන්න නම් තියෙන ඕන තත්ත්ව දෙක තමයි උෂ්ණත්වය එකක් නියත වෙන්න ඕන. දෙක නියත වායු ස්කන්ධයක් තියෙන්න. ඔය දෙකම තිබ්බොත් ඒ වායුවේ පීඩනය හරිද? පීඩනය පරිමාවට මේ කියන්නේ මොකද්ද? ප්‍රතිලෝමව සමානුපාතිකයි. ප්‍රතිලෝමව. මොකද්ද ප්‍රතිලෝම සමානුපාතික කියලා කියන්නේ? ප්‍රතිලෝම සමානුපාතික. What is the meaning of ප්‍රතිලෝම සමානුපාතික? ඒ කියන්නේ ප්‍රතිලෝම සමානුපාතික කියලා කියන්නේ පීඩනය වැඩි වෙනකොට පරිමාව මොකද්ද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. පීඩනය අඩු වෙනකොට පරිමාව මොකද්ද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ එක සාධකයක් වැඩි වෙනකොට අනිත් සාධකය මොකද්ද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. ඒකට තමයි අපි කියන්නේ ප්‍රතිලෝම සමානුපාතික කියලා. හරිද? එතකොට මොකද්ද? අපි දන්නවා P ප්‍රතිලෝම සමානුපාතිකයි එකයට V. නැත්නම් V ට. හරිද? දැන් අපි ගණන් වලදී O level වලදී දන්නවා මේ සමානුපාතිකය නැති කරගන්න අපි මොකද කරන්නේ? අපි දානවා නියතයක්. P සමානයි අපිට දාන්න පුළුවන් K වරක් එකයට V. මොකද්ද අපිට ගන්න පුළුවන්? මේ V එක එහා පැත්තට දැම්මොත් අපිට එනවා PV සමානයි K. PV සමානයි K. එහෙනම් පීඩනය ඒ කියන්නේ උෂ්ණත්වය නියත වෙන්නත් ඕන. හරිද? ඒ කියන්නේ මේක T සහ M නියත විට තමයි වළංගු වෙන්නේ. නැතෝ වළංගු වෙන්නේ නැහැ. උෂ්ණත්වයයි නියත වායු ස්කන්ධයක් වුණොත් විතරයි ඒකේ පීඩනය සහ පරිමාවේ ගුණිතය නියතයක් වෙන්නේ. තව මේක වෙන්නේ මේ PV වල ගුණිතය නියතයක් වෙන්නේ පරිපූර්ණ වායු වල විතරයි. හරිද? එහෙනම් පරිපූර්ණ වායු වල ගත්තොත් හරි ඒක අපි පස්සේ කතා කරමුකෝ. දැනට බොයිල් නියමය කියලා කියන්නේ උෂ්ණත්වයේ නියත විටදී යම් කිසි වායුවක ස්කන්ධේ ස්ථිරව පවතිනවා නම් ඒකේ පීඩනය අනුලෝම ඒ කියන්නේ ප්‍රතිලෝම සමානුපාතිකයි ඒ වායුවේ පරිමාවට. ඒ කියන්නේ ඒ වායුවේ පීඩනයේ පරිමාවෙත් ගුණිතය අපිට නියතයක් කියලා ගන්න පුළුවන්. හරිද? ඕක තමයි සරලවම අපිට බොයිල් නියමය ගැන කතා කරන්න තියෙන්නේ. හරිද? හැබැයි අපි මේකෙන් අපිට ගණන් හදද්දී ඕන වෙන විදියක් තමයි මේවා ඉතින් කියලා දෙන්න ඕනේ ගාන දැක්කහම ඔයලට හදන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අර ඉන්නෝනේ හැමෝම එක විදිය නෑනේ. මං කියවනේ හැමෝම එකම විදිය නෑ. ඒකට අර පුළුවන් එක්කෙනා කොහොම හරි ගාන හදා ගන්නවා. බැරි එක්කෙනාට යම්කිසි මාර්ගෝපදේශයක් අපි දෙන්න ඕන. හරි. මං ගන්නවා හිතන්න මේ කාමර දෙකක්. මේක එක කාමරයක් මේක මං කියනවා අනිත් කාමරේ. හරි. ওই කාමරේ තියෙනවා වායු. ඒ කාමරේ තියෙනවා වායු. ඒ වායුව තියෙනවා. හරිද? ඒ වායුව තමයි දෙකේම තියෙන්නේ. මේකෙත් තියෙන්නේ ඒ වායුව. මේ දෙකේම T හා M නියතයි. හරි. හැබැයි මෙයාගේ පීඩනය ගත්තොත් P1 පීඩනය P1 පරිමාව ගත්තොත් V2 මේකේ මේ A භාජනය මේක ගත්තොත් C භාජනය නම් මේ D භාජනය. හරි. මෙයාගේ පීඩනය ගත්තොත් P2 පරිමාව ගත්තොත් V2. හරි. එතකොට අපිට මෙයාගේ මොකක්ද ලියන්න පුළුවන්? මේක ලියන්න පුළුවන්නේ P1 වරක් V2 සමානයි K. ඕක පළවෙනි සමීකරණය.
මේකටත් ලියන්න පුළුවන් මොකද්ද sorry p1 v1 හරිද p1 v1 p1 v1 සමානයි k මෙතන මොකක්ද ලියන්න පුළුවන් p2 v2 සමානයි k හරිද මෙන්න පළවෙනි සමීකරණය මෙන්න දෙවෙනි සමීකරණය මොකද්ද වෙන්නේ p1 v1 ගේ ගුණිතයත් නියතයක් p2 v2 ගේ ගුණිතයත් නියතයක් එහෙනම් මොකද්ද දෙකම නියතයිනේ එහෙනම් අපිට ගන්න පුළුවන් සමීකරණයක් p1 v1 සමානයි p2 v2 තේරෙනවද p1 v1 සමානයි p2 v2 කියලා අපිට ගන්න පුළුවන් p1 v1 සමානයි p2 v2 කියලා අපිට මෙතෙන්දි ගන්න පුළුවන් හරිද හැබැයි මේ සමීකරණය දාන්න පුළුවන් මොන තත්ත්වවලදීද උෂ්ණත්වය සහ එකම වායුවේ ස්කන්ධය නියත විටදී විතරයි හරිද බොයිල් නියමයේ තියෙන ඔච්චරයි හැබැයි තාම මේ බොයිල් නියමයේ අවශ්‍යතව අපිට ප්‍රස්ථාර කිහිපයක් අදින්න විදිය අපි දැනගන්න ඕන එතනින් පස්සේ අපිට පුළුවන් බොයිල් නියමයේ ආශ්‍රිත ගණන් කිහිපයක් කරන්න අපි බලමු ඊළඟට කොහොමද මේ බොයිල් නියමයේ ආශ්‍රිතව අපි ප්‍රස්ථාර කිහිපයක් අදින්නේ කියලා එහෙනම් අපි ප්‍රස්ථාර වලින් හමු වෙමු හරි දැන් එතකොට අපි බොයිල් නියමයේ ආශ්‍රිත තියරි ඉගෙනගෙන ඉවරයි හරිද එතකොට බොයිල් නියමය කියලා කියන්නේ උෂ්ණත්වයේ නියත විටදී ස්ථිර වායු ස්කන්ධයක ඒ වායුවේ පීඩනය ගත්තොත් ඒ වායුවේ පීඩනය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා ඒ වායුවේ පරිමාවට අපි සමීකරණයක් ගත්තා මොකද්ද PV සමානයි K හරි දැන් අපිට ප්‍රස්ථාරයක් අඳින්න එනවා PV ට එදිරිව ප්‍රස්ථාරයක් අපිට අඳින්න එනවා PV ට එදිරිව හරිද මේව අඳිද්දී ඔයාලා කටපාඩම් කරන්න එපා හරිද මෙහෙම ගමු අපි දන්නවා පීඩනය උෂ්ණත්වයෙන් බොයිල් නියමයේදී අපි ගන්න මේක සම්බන්ධතාවය තමයි පීඩනය ප්‍රතිලෝම සමානුපාතික වෙනවා පරිමාවට ඒ කියන්නේ පරිමාව මෙතෙන්දී අඩුයිනේ පරිමාව මෙතෙන්දී බිඳුවයි පරිමාව අඩු වෙනකොට මොකද වෙන්නේ පීඩනය වැඩි ඒක එතකොට මෙහෙම අපි ප්‍රස්ථාරේ කොනෙන්ම ගන්න ඒක අපි අර මේ අනන්ත ඉඳන් එනවා වගේ තමයි එතෙන්දී ගන්න හරිද ඊට පස්සේ දන්න මෙහෙට යනකොට මොකද්ද වෙන්නේ පරිමාව වැඩි වෙනවා පරිමාව වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ ආන පීඩනය අඩු වෙනවා හරි එහෙනම් මේ අතරෙදී පරිමාව වැඩි වෙනවා මොකද්ද වෙන්නේ පීඩනය අඩු වෙනවා ඒකත් මේ කෙලවරින් අපි මාක් කරන්නේ මෙන්න මෙහෙම තමයි අපි ඒක අඳින්නේ හරි ඔන්න ඔහොම තමයි අපි අඳින්නේ හරිද එහෙනම් අර දිගටම ඔහොම යනවා වගේ තමයි අඳින්නේ හරිද දැක්කනේ ඔය ප්‍රස්ථාරේ මේක අපිට කටපාඩම් කරන දෙයක් නෑ බලන්න ප්‍රස්ථාරේ පරිමාව අඩු වෙද්දී අපි දන්න පීඩනය වැඩි මතක තියාගන්න ඕනේ මෙතනින් මේ පටන් ගන්න මෙහෙම ටිකක් එතනින් ඉඳලා අර අනන්ත ඉඳන් එනවා වගේ තමයි ගන්න ඕන පරිමාව වැඩි වෙද්දී මොකද වෙන්නේ පීඩනය අඩු වෙනවා හරිනේ පරිමාව වැඩි වෙනකොට මොකද වෙන්නේ මේ එන්න පීඩනය අඩු වෙනවා හරි ඕක කොහොමනේ අඳින තියෙන්නේ ඕකේ කටපාඩම් කරන්න දෙයක් නැහැ නේ එතරම් ඊට පස්සේ බලන්න මෙතන දැන් මේකෙදි අපිට අඳින්න තියෙන්නේ PV දැන් බලන්න අපි දන්නවා P ප්‍රතිලෝම සමානුපාතිකයි V ට. ඒත් අපිට අනුලෝම සමානුපාතික ගන්න පුළුවන් ඔහොම. P අනුලෝම සමානුපාතික වෙනවා 1ට V ට. අපි ගණන් වලදී අනුලෝම සමානුපාතික එක නැති කරන්න මොකද කරන්නේ? සමාන ලකුණක් එක්ක නියතයක් දානවා ඔන්න ඔහොම. එතකොට බලන්න මේක මොන ආකාරයේ ප්‍රස්ථාරයක්ද? y සමානයි m x ආකාරයේ ප්‍රස්ථාරයක්. y සමානයි m x ආකාරයේ ප්‍රස්ථාරයක්. එහෙනම් y සමානයි m x ආකාරයේ ප්‍රස්ථාරය අපි හඳුන්වන්නේ කොහොමද? ඔන්න ඔහොම තමයි අපි ඕක අදින්නේ y සමානයි m x ආකාරයේ ප්‍රස්ථාරය. හරිද? මේවා කටපාඩම් නෙවෙයි. හරිද? කටපාඩම් කරන්නේ නැතුව මේවා අපි තර්කයෙන් ගන්න ඕන. හරිද? කටපාඩම් කරන්න නම් එපා. ටිකක් අර අපි හදාගත්තාම කටපාඩම් කරන්න දෙයක් නෑ අතන මේ කෙමිස්ට්‍රි වල. හරිද? කට්ටිය කියන ඉනෝගනික් කටපාඩම් කරන්න ඕන. ඉනෝගනික් වල තියෙන මේ එක. ඒක අල්ලගත්තාම ඔක්කොම කටපාඩම් කරන්න ඕන නෑ. ඒකයි. O level සහ A level අතර වෙනස O level කටපාඩම් විභාගයක්. කටපාඩම් කරොත් එකරණ එක්කිනාට ඒ 9ක් හම්බ වෙනවා. හරිද? හැබැයි A level කියලා කියන්නේ කටපාඩම් කරන එක්කිනාට එහෙම ගොඩ යන විභාගයක් නෙවෙයි. හරිද? ඒකත් වැදගත් කාරණාවක්. හරිද? අනිත් එක ඒක මම පස්සේ කියන්නම්. හරිනේ? ඔන්න ඔය ප්‍රස්ථාර දෙක තමයි අඳින තියෙන්නේ. ඊට පස්සේ දැන්
මේ දෙක අපිට සාමාන්‍යයෙන් දෙන ප්‍රස්ථාරනේ ගාණක් එන්න පුළුවන් ඕකට අපි තව මෙහෙම ප්‍රස්ථාරයක් ගන්න. දැන් මම මේ නිල් පාටින් ඇන්දේ මොකද්ද? හිතන්න නිල් පාටින් ඇන්දේ මම T1 M ස්කන්ධයේ තියෙන වායුව. හැබැයි මම රතු පාටින් අඳින්න ඕන මට රතු පාටින් අඳින්න ඕන T2 M ස්කන්ධයේම තියෙන එකක්. හරිද? ස්කන්ධය සමානයි හැබැයි උෂ්ණත්වය වෙනස්. පොයින්ට් එක වෙන්නේ T1ට වඩා T2 විශාලයි. දැන් අපි මේ ප්‍රස්ථාරය මේකේ උඩම අඳින්න ඕන කටපාඩම් කරන්න එපා. මෙන්න මෙහෙම හිතන්න. මං ගන්නවා භාජන දෙකක්. ඔයා හිතන මං ගන්නවා භාජන දෙකක්. මේ හරි පේනවනේ. මේ දෙකේම තියෙන එකම වායුව. හරිද? මේක තියෙන්නේ T1 උෂ්ණත්වය, මේක තියෙන්නේ T2 උෂ්ණත්වය. මේක අපි රත් කරලා තමයි T2 උෂ්ණත්වයට ගන්න. හරිද? T2 උෂ්ණත්වයට වඩා T1ට වඩා T2 වැඩි. මේක රත් කරනවා. හරි. මෙයාගේ පරිමාව මේ පීඩනය P පරිමාව V1 M ස්කන්ධයක්මයි තියෙන්නේ. මෙයාගෙත් M ස්කන්ධයක්මයි තියෙන්නේ. හරි. මොකද්ද වෙන්නේ? ඔයා හිතන්න. රත් කරනකොට මොකද්ද වෙන්නේ? රත් කරනකොට උෂ්ණත්වය වැඩි කරනකොට. එහෙම ගන්න. උෂ්ණත්වය වැඩි කරනකොට වායුවේ පීඩනය මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරනකොට වායුවේ පීඩනයත් වැඩි වෙනවා. හරිද? එහෙනම් මේකේ තියෙන වායු වල පීඩනයට වඩා මේකේ තියෙන වායු වල පීඩනය වැඩි. හැබැයි මට ඕන මේ වායුවේ පීඩනයේම මේ වායු ටිකක් තියාගන්න. ඒ කියන්නේ P කියන පීඩනයේම මේකත් තියාගන්න. එහෙනම් මොකද්ද වෙන්න ඕන? හිතන්න. මොකද්ද වෙන්න ඕන මෙතෙන්දී? මොකද්ද මෙතෙන්දී අපි වෙන්න ඕන? මේ උෂ්ණත්වය වැඩි කරනකොට පීඩනය වැඩි වෙනවා. ඒක හරි කියමු. එතකොට මොකද්ද කියන්නේ? මේකේ තියෙන වායු වල පීඩනයට වඩා මේකේ තියෙන වායු වල පීඩනය වැඩි. හරි. නේ? පීඩනය වැඩි. හැබැයි මට ඕන මේකේ වායු වල තියෙන පීඩනයේම මේ වායු ටිකත් මට තියාගන්න ඕන. يعني මේ කියන P පීඩනයේම මේක ඇතුළේ තියෙන වායු ටිකත් මට P පීඩනයේම තියාගන්න ඕන. ඒ කියන්නේ එහෙනම් මොකද්ද වෙන්න ඕන? අර වැඩි වෙච්ච පීඩනය අපි අඩු කර ගන්න ඕන. එහෙම අඩු කර ගන්න නම් මොකද්ද වෙන්නේ? හිතන්න. හරි. මොකද්ද වෙන්න ඕන? හිතන්න. ඔයා හිතන්න නැත්නම් මෙහෙම. කාමරයක් තියෙනවා. හරිද? කාමරයක් තියෙනවා. මං කාමරේට මිනිස්සු 100 දෙනෙක් දානවා. කාමරේට මම මිනිස්සු 100ක් දැම්මම ඒ කාමරේ ඒ මිනිස්සුන්ගේ තියෙන පීඩනය P. හරිද? මම දැන් මෙතෙන්දි රත් කරන්නේ නැහැ. රත් කරනවා කියලා කියන්නේ පීඩනය වැඩි වෙනවනේ. හරි. මම ඔතෙන්දි රත් කරනවා. හරි. රත් කරනකොට පීඩනය වැඩි වෙනවා. හරි. නැත්තම් මම තව මිනිස්සු තව දානවා හිතන්න 100ක් දාලා තව 20ක් දානවා කියලා හිතන්නකෝ 20ක් දානවා කියලා හිතන්නකෝ. මෙතන අපි මේ අදාළ නැහැ 20ක් දානවා. හරිද? හැබැයි මට ඕන හරිද? ඒතකොට ඒ කාමරේ ඉන්න 120ක් අරකේ 100යි. මට ඕන අර 100ක් හිටපු කාමරේම පීඩනයේම අර 120ක් ඉන්න කාමරේ තියාගන්න. කොහොමද ඒක කරන්නේ? ඒ කාමරේ පරිමාව වෙනස් කරන්න පුළුවන්. මොකද කරන්නේ? අපි එහෙනම් ඒ පීඩනය අර පීඩනයම තියාගන්න නම් ඒ කාමරේ පරිමාව වෙනස් කරනවා. එහෙනම් මෙතෙන්දිත් වෙන්නේ එහෙම. මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනකොට පීඩනය වැඩි වෙනවා. හැබැයි මට ඕන මේ පීඩනෙම මේක තියාගන්න නම් මොකද වෙන්න ඕන? මෙයාගේ පරිමාව V2 පරිමාව වැඩි වෙනවා. හරි. එතන මොකක්ද වෙන පොයින්ට් එක? V1ට වඩා V2 වැඩි වෙනවා. එහෙනම් හිතන්න. T1ට වඩා T2 වැඩි. හරි. එතකොට පීඩනය වැඩි. හැබැයි මට ඕන මේ පීඩනයම තියාගන්න. එහෙනම් එකම පීඩනය තියාගන්න නම් ඒ අදාළ එකේ තියෙන පරිමාවට වඩා අරගේ පරිමාව මේ පරිමාවට වඩා අර පරිමාව වැඩි. එහෙනම් ප්‍රස්ථාරය අපි අඳින්න ඕන කොහෙන්ද? ප්‍රස්ථාරය අපි අඳින්න ඕන ඔන්න ඔහම. හරිද? තේරුණාද? මේවා තර්කයෙන් ගන්න ඕනේම නැතුව මේවා කටපාඩම් කරන විෂයන් නම් නෙවෙයි පුතේ. හරිද? කටපාඩම් කරලා කොට යන්න නම් බෑ. හරි. ඔයා කටපාඩම් කරන එක්කෙනෙක් උනත් දැම්ම try කරන්න. තව කල් තියෙනවා. හරි. ඊළඟට මේකෙදි මං කරන්නේ ඕක නෙවෙයි. හරි. මේකෙදි මං කරන්නේ ඕක නෙවෙයි. මං ගන්නවා නිල් පාටිර කියලා කියන්නේ T උෂ්ණත්වයේ M1 තියෙන.
හරිද? T උෂ්ණත්වයේ M1 තියෙන්නේ. හරි. මම රතු පාට රින් අදිනවා. රතු පාට රින් අදිනවා. ඒකෙන් මම අදින්නේ රතු පාට රින් පෙන්වන්නේ T උෂ්ණත්වයේම තමයි. හැබැයි M2 ස්කන්ධය. M2 ස්කන්ධය. හරි. පොයින්ට් එක තමයි M1 ට වඩා M2 විශාලයි. M1 ට වඩා M2 විශාලයි. හිතන්න. දැන් මට අර කතාව දාන්න පුළුවන්. කාමරේ කතාවට එන්න පුළුවන්. එක කාමරයක තියෙනවා. දැන් කාමරේ කතාව එතන එහෙම ගන්න පුළුවන්. මම එක කාමරයකට දානවා 100ක්. 100 දෙනෙක් දාන. හරිද? දැන් එතෙන්දී පරිමාව වෙනස් කරන්න බෑ. හරිද? පරිමාව වෙනස් කරන්න බෑ. 100ක් දැම්මහම අනිත් එකට මම දානවා 120ක්. දැන් මේ කතාවේදී කාමරේ පරිමාව වෙනස් කරන්න බෑ. එක කාමරයකට දානවා 100ක්. එතකොට පීඩනය P1 කියලා ගමු. පීඩනය P1. ඒ පරිමාව තියෙන අනිත් කාමරේට මම දානවා 120ක්. මොකද වෙන්නේ? දාන සංඝටක වැඩි වෙනකොට නැත්නම් ඒවයින් මිනිස්සු ගාන වැඩි වෙනකොට මොකද වෙන්නේ? පීඩනය වැඩි වෙනවා. එහෙනම් බලන්න. එකයට V කියලා ගත්තොත් එකම එකයට V හිදී මෙතෙන්දි M1 ගේ පීඩනය P1 නම් හැබැයි M2 ගෙදී මොකද වෙන්නේ? එහෙනම් පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔන්න ඔහම ඊට උඩින් තමයි ඒ ප්‍රස්ථාරය අපි අඳින්න ඕන. හරිද? තර එතෙන්දි පීඩනය ඒ එකයට වීදිම පීඩනය P2 ඒ කියන්නේ P2 වැඩි P1 ට වඩා. තේරුණාද? මේවා තර්කෙන් ගහන්න ඕන ප්‍රස්ථාර මිසක් කටපාඩමින් කරන්න ඕන ප්‍රස්ථාරයක් නෙවෙයි. හරිද? එහෙනම් මට හිතෙනවා බොයිල් නියමය කියන එක තේරෙන්නේ නැති සුපිරියටම මීට වඩා ඉතින් කියලා දෙන්න විදියක් නැහැ. ඔයාලට තේරුම් නැති වුණත් ඔයා ආයි ඒක හොඳට කියවන්න, ඒ කටුව ටික කියවන්න, ප්‍රස්ථාරය තනියම අඳින්න, මේක ගත්තේ කොහොමද කියලා තනියම කරන්න, කටපාඩම් කරන්න නම් එපා. හරිද? කටපාඩම් කරන්න නම් එපා. කටපාඩම් කරලා කොට යන්න බෑ මේ විෂයන්. හරිද? තනියම බලන්න. හිතින් හිතන්න. ඇයි මේක මේකට වඩා උඩින් මං යන්නේ? ඇයි මේක මේකට වඩා උඩින් යන්නේ? බහුතරයක් ළමයි කරන්නේ පන්ති යනවා. සර් බෝඩ් එකේ ලියන එක පොතේ ලියා ගන්න. ගෙදර ගිහිල්ලා ඇවිල්ලා බලන්නේ නැහැ. ඇයි මේ ප්‍රස්ථාරය මේකට වඩා උඩින් යන්නේ? ඒක හිතින් හිතන්නේ නැහැ. මේක ඇයි මේකට උඩින් යන්නේ? ඒ තමන්ම අධ්‍යයනය කරන්න ඕනේ. ඇයි මේකට උඩින් යන්නේ? ඇයි මේකට උඩින් යන්නේ? හරිද? බහුතරයක් කරන්නේ ඕකනේ. පන්ති ගියා. සර් ලියන බෝඩ් එක කයිය ගහන ගමන් ලිව්වා. ගෙදර ආවා පොත තිබ්බා. ඊළඟ දවසේ පන්ති තියෙන දවස් තමයි පොත අරන් යන්නේ. එහෙමනම් ඉතින් කොට දාන්න පුළුවන් එකක් නෙමෙයි ඒ ලෙවල් කියන්නේ. හරි? දිනදා දින කටයුතු වැඩ දිනදාම කරන්න ඕන. Taman තනියෙන් වැඩ කරන තරමට Tamanට ප්‍රතිලාභ වැඩි. පන්ති වැඩිපුර ගියයි කියලා ප්‍රතිලාභයක් එන්නේ නැහැ. Taman වැඩිපුර වැඩ කරන තරමට තමයි Tamanට ප්‍රතිලාභයක් එන්නේ. හරි? එහෙනම් බොයිල් නියමය ඉවරයි. අපි හෙටින් එමු චාල්ස් නියමයත් එක්ක. හරිද? මේ ආශ්‍රිතව ගණන් තියෙනවා. අපි ඒ ගානකින් ඊළඟට බලමු. හරි. අපි දැන් එමු බොයිල් නියමය ආශ්‍රිත ගානක්. හරිද? ගානක් කතා කරන්න. හිතන්න. බැලුම් බෝලයක් තියෙනවා. බැලුම් බෝලයක් තියෙනවා. හරිද? බැලුම් බෝලයක් තියෙනවා. ওই බැලුම් බෝලේ පීඩනය P1 ගත්තොත් අපිට දීලා තියෙනවා 1000 කිලෝ පැස්කල්. කිලෝ පැස්කල්. හරි 1000 කිලෝ පැස්කල්. ඊට පස්සේ පරිමාව මේකේ ඒක ඝන සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර් 2.5 ඝන ඩෙසිමීටර්. හරි. T හරිද? එකම උෂ්ණත්වය සහ එකම ස්කන්ධය තියෙද්දි. හරිද? එකම උෂ්ණත්වය සහ එකම ස්කන්ධය නැත්නම් අපි කියන එකම මවුල ප්‍රමාණය. හරිද? මම මේකේ පීඩනය වැඩි කරනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මේකෙදි දෙකේම තියෙන මේ අවස්ථා දෙකේදීම එකම උෂ්ණත්වය එකම ස්කන්ධය තියෙන. පීඩනය P2 ගත්තොත් ඒක 20 කිලෝ පැස්කල්ලු. අපිට ආන්නේ V2 කීයද කියලා. හරිනේ. බොයිල් නියමය අපිට දාන්න පුළුවන් T n නියත විට අපිට දාන්න පුළුවන් මොකද්ද සමීකරණය? P1 V1 සමානයි P2 V2. P1 කීයද?
sorry 1000 නෙවෙයි 100යි හරිද 100යි P1 කීයද 100යි කිලෝ පැස්කල් වරක් V1 2.5යි ඩෙසිමීටර් සමානයි P2 20යි කිලෝ පැස්කල් වරක් V2 අපිට ඕන V2 නේ V2 නේ ඉතින් ඔයාලට පුළුවන් මෙහෙම බෙදලා 5යි එතකොට කීයේ 12.5යි කියලා ගන්න. හරිද? මේවා මේ ටක් ගාලා ගන්න පුළුවන් 12.5යි කියලා අපිට ගන්න පුළුවන්. හරි. තේරෙනවද? ඔය වගේ ගණන් තමයි බෝයිල් නියම අවශ්‍ය දෙන්නේ. මේවා සරලයි. පාඩම හැමදාම දැන් තුන්වෙනි පාඩමත් එහෙමනේ. පටන් ගද්දි තුන්වෙනි පාඩම සරලයි. හැබැයි ඉවර වෙද්දි තුන්වෙනි පාඩම ටිකක් සංකීර්ණයි. හරිද? ඒ වගේම තමයි. පටන් ගද්දි ලේසි. හැබැයි අල්ලන් ගියොත් ඕනම පාඩමක් අල්ලන් ගිහිල්ලා පේපර්ස් කල්ල පැට්‍රිස් වුණොත් ඕනම පාඩමක් ලේසි. ඒක වගේම තමයි මේකත් මුලදි ලේසි අගදී අමාරුයි. ඔයා ඒකට යොදවන කාලය හැබැයි කාලය අපි යොදවන්නත් ඕන ප්‍රයෝජනයක් තියෙන විදියට. ඔහේ කටපාඩම් කරයි කියලා ඒ කාලේ වැඩක් වෙන්නේ. ඔයා පේපර් ප්‍රශ්න වලට තනියම මේ ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා කරන්න ඕන. හරිද? එහෙනම් අපි ඊළඟ දවසේ chance නියමෙන් හම්බෙමු. ඒතර මේ සතිය ඇතුළත මතක තියාගන්න පැය භාගයේ ප්‍රශ්නට පළවෙනි පාඩමේ යම් කිසි කොටසක් එනවා. දෙවෙනි පාඩමේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න දෙකක් තමයි යන්නේ විනාඩි 15 විනාඩි 15. පැය භාගයෙන් මම ගන්නවා. පැය භාගයෙන් ඉවරයි. හරිද? පැය භාගයෙන් ඉවර කරනවා. එහෙනම් අපි ඊළඟ කොටස chance නියමයේත් එක්ක ඊළඟ අලුත් දවසකදී හැම වෙනෝ මම හිතනවා බොයිල් නියමයේ කියන කොටසට හොඳටම තේරෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ දවසේ හමු වෙමු.